අයිවන් හැමෝටම ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලව එක්කන් යන්නේ තායිලන්තේ බැංකොක් වල තියෙන තවත් සුපිරිම තැනක් වන සෆාරි වර්ල්ඩ් එකට. ඉතින් මේක විශාල කලාප දෙකකට බෙදලා තියෙන නිසා මම හිතුවා මේකේ පළවෙනි කොටස විදියට මේ සෆාරි වර්ල්ඩ් එකේ තියෙන සෆාරි පාක් එකේ එක්ස්පීරියන්ස් එක මොන වගේද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. නියම අප්‍රිකානු කැලෑවක සෆාරි එකක් යන්න ආසයි ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක දිගටම බලන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බැංකොක් සෆාරි වර්ල්ඩ් එක පිහිල්ලා තියෙන්නේ බැංකොක් ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 35ක් වගේ දුරින්. ඒ නිසා බැංකොක් වල ඉඳලා මෙතනට එනවා සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක් අතර කාලයක් ගත වෙනවා. ඉතින් ඔයා මෙතනට එනවා නම් අනිවාර්යයෙන්ම උදේම වෙන්න එන්න try කරන්න. මොකද මුළු දවස පුරාම බලන්න සහ එක්ස්පීරියන්ස් කරන්න සෑහෙන දේවල් මේ පාක් එකේ තියෙනවා. අපි එන්න පරක්කු වෙනවා කියන්නේ අපිට උදේම තියෙන සමහර දේවල් මිස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ පේනවා වගේ මේ ස්ථානයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙලා තියෙන්නේ. ඒ තමයි සෆාරි වර්ල්ඩ් සහ මරයින් පාක් විදියට. ඉතින් අපි මුලින්ම මෙතනින් යන්න ඕනේ මරයින් පාක් එකට අපේ ටිකට්ස් ගන්න වැඩ ටිකට. And then this one, you keep your ticket safe. Start gonna scan QR, Marine Safari, and the bus. And then the showtime activity is here. The first show, Orang Udang show. අපි මෙතන ටිකට් ප්‍රයිසස් බලද්දී අපිට මෙතන ප්‍රධාන පැකේජස් කීපයක්ම තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් සෆාරි පාක් එක විතරක් බලන්න පුළුවන් මෙතන. එහෙම වුණොත් ඔයාලට තායි බාට් 1000ක් වෙනවා එන්ට්‍රි ටිකට් එක. ඒ වගේම අනිවාර්යයෙන්ම තවත් ඇඩිෂනල් තායි බාට් 100ක් ගෙවන්න ඕනේ මෙයාලගේ සෆාරි බස් එකට. ඒතකොට ටෝටල් ටිකට් ප්‍රයිස් එක වෙනවා තායි බාට් 1100ක්. ඒ කියන්නේ රුපියල් 11000ක් වගේ. නමුත් මෙතන තියෙන අමාසිය තමයි අපිට මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ සෆාරි බස් එකේ විනාඩි 45ක 50ක වගේ සෆාරි බස් ටූර් එක විතරයි. ඒ කියන්නේ විනාඩි 50කට විතර පස්සේ අපිට නැවත වතාවක් මේ පාකයෙන් එළියට යන්න වෙනවා. වෙන මුකුත් අපිට බලන්න allow වෙන්නේ නැහැ. ඊට වගේම මෙයාලගේ තියෙන තවත් පැකේජ් එකක් තමයි මරයින් පාක් ඔන්ලි කියන එක. මේකෙදි මේ පැකේජ් එක තායි බාට් 1100ක්මයි වෙන්නේ. ඒකට මේ පැකේජ් එකේ අපිට උදේ ඉඳලා හවස් වෙනකම් මරයින් පාක් ඇතුලේ ඉන්න පුළුවන්. උදේ ඉඳලා හවස් වෙනකම් මේ විදිහේ ෂෝස් 7ක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මරයින් පාක් එකේ තියෙන සත්තු බලන්න සහ තවත් ඇක්ටිවිටීස් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ පැකේජ් එක තුළ. මෙතන අපිට මෙයාලා තවත් පැකේජ් එකක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒක තමයි ගොඩාක් වාසිදායක විදිහට හදලා තියෙන පැකේජ් එක. ඒ තමයි කොම්බෝ පැකේජ් එක විදිහට මේ සෆාරි පාක් එක සහ මරයින් පාක් කියන දෙකම ඉන්ක්ලූඩ් වෙන විදිහට බාට් 1500 පැකේජ් එකක්. ඒ වගේම මේකටත් අපි ඇඩිෂනල් බාට් 100ක් ගෙවන්න ඕනේ සෆාරි බස් එකට. ඒකට ටෝටල් ප්‍රයිස් එක වෙනවා තායි බාට් 1600ක්. ඒකට මේ පැකේජ් එක අපි ගත්තොත් එහෙම අපිට සෆාරි පාක් එක සහ මරයින් පාක් එක කියන දෙකම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ගත්තේ මේ දෙකම ඉන්ක්ලූඩ් වෙන කොම්බෝ පැකේජ් එක. You have time to go this one first. The first bus is 9:30. The last bus is 4:30. This is you. You walk straight 1 minute over there to the next building, the end of the road. You're gonna see bus station. Okay. And then after you finish, the bus drop you here again, so you can go to watch Orang Udang show. Yes. අපි දැන් සෆාරි පාක් එකේ ටුවර් එක තමයි මේ විදියට පටන් ගන්නෙ. ඉතින් මේක කිලෝමීටර 8ක් දුර වාහනයකින් ගිහිල්ලා බලන්න පුළුවන්. විවෘත සත්වද්දක් යන්න පුළුවන්. විශේෂත්වය තමයි මෙතන කිසිම සත්වයෙක් කූඩුවක ඉර කරලා නැහැ. ඔවුන් නිදහසේ පරිසරයේ හැසිරෙන විදිහ අපිට බස් එක ඇතුලේ ඉඳලා බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට දැනෙන්නේ හරියට සත්ත්ව පිළිච්ච වෙනම ලෝකයකට ගියා වගේ හැඟීමක්. ඉතින් අපිට විශාල පක්ෂීන්, සීබ්‍රා, රයිනෝසරිස්, පැස්වරුන්, වලස්සු, බෙන්ගාල කොටි, අප්‍රිකානු සිංහ වගේ සත්ත්ව වර්ග රාශියක් බලා ගන්න පුළුවන්.
මේ වීඩියෝගේ කුඩක් දික්පෙන නිසා මම හිතුවා මරයින් පාක් එකේ ටුවර් එක මගේ ඊළඟ වීඩියෝගෙන් ඔයාලට කියන්න. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් බලන්න මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එක follow කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝකින් නැවත හමු වෙමු.